ඉතින් මේ වාහන කේස් එකක් තමයි අද දැන් කියන්න හදන්නේ මේ වාහනයක් රෙජිස්ටර් කරන්න ගියාම ලංකාවේ ලොකු කතන්දර ටිකක් නේ තියෙන්නේ. ඉන්ෂුරන්ස් කරලා රෙජිස්ටර් අලුතෙන් වාහනයක් අපි ගන්නකොට ඔය නම්බර් ප්ලේට් ටික අරගෙන රෙජිස්ටර් කරලා ඒ ටික කරන්න ලොකු කතන්දර ටිකක් තියෙනවා. ලොකු ඩොකියුමන්ට් ටිකක් පුරවලා අස්සම් කරලා ලොකු කතන්දර ටිකක් තියෙනවා. ඒකල්ලත් ජාවාරම් ඔය ජනාධිපතිතුමා ඊවේද කරපු කතාවක් කිව්වනේ මේ නම්බර් ප්ලේට් කාගේද ලාච්චුවක තිබිලා වුණා කිය. වාහන නම්බර් ප්ලේට් වගේ. ඉතින් මෙහෙ දැන් ලංකාවේ නම්බර් ප්ලේට් එකක් එන්න දවස් ගාණක් යනවනේ. වාහනේ අරගෙන දවස් ගාණක් යනවා. එතකොට මෙහෙ ඇවිල්ලා එක පැය දෙක තුනක් ඇතුළත ඔක්කොම ටික එක තැනින් කරනවා. ඔය දුම් වාර්තාව ගන්න අපේ ඒකෝ ටෙස්ට් කරන පොයින්ට් තියෙන්නේ. දුම් වාර්තාව ගන්න දැන් අන්න ඒ වගේ පොයින්ට් එකක් තියෙනවා. ඒ වගේ තැනක වාහනේ පොලිසියෙන් තමයි එතන ඉන්නේ. ට්‍රැෆික් පොලිස් එකෙන් ඉන්නවා එතන. පොලිසියෙන් ඉන්නවා. පොලිසියෙන් තමයි වාහනේ එන්ජින් නම්බර්, චැසි නම්බර් බලන්නේ. හරිද? ඊට අමතරව එතන ඉන්නවා ටෙක්නීෂියන් කෙනෙක්. එයා වාහනේ ඔය අපේ වැලිඩේෂන් කරන්නේ. ඒ වගේ කෙනෙක් ඉන්නවා. එයා එතන ඒ වාහනේ තියෙන අනිත් වැඩ ටික බලනවා. එකම තැන හොඳ ඒක අර වගේ අර ඒකෝ ටෙස්ට් එක කරන තැන තමයි තමයි ඊට පස්සේ ස්ටාර්ට් කරලා එන්ජින් එක පොඩ්ඩක් බලලා ඒ ටික එතනින් ඒ පොලිසියයි අර යතු විතරයි ඉන්නේ. පොඩි කවුන්ටර් එකක් තියෙන. ඊට පස්සේ එතනින් අපිට දෙන්න ඔය තත්ත්ව සහතිකේ. ඒක එතනින් දෙන ඒ වෙලෙම දෙනවා එතනින්. බැලුවා වැඩේ හොඳ නම් يعني පරණ වාහන අලුත් වාහන ඔක්කොට මේක තමයි මේ තියෙන විදිය. එතනින් ඒක දුන්නා. ඒක අරගෙන ගියා. ඊට පස්සේ දින පොඩි කන්ටේනර් පෙට්ටියක් වගේ. කන්ටේනර් පෙට්ටියක් තමයි තියෙන්නේ. අන්න එකද තමයි නම්බර් ප්ලේට් එක දෙන්නේ. ඒ වෙලෙම. ඊට පස්සේ එතනින් නම්බර් ප්ලේට් එක අපි අතනින් අරට විස්තර ටික කරලා දුන්නාට පස්සේ අපට කැමති නම් පරණ තියෙන නම්බර් ප්ලේට් එකට වාහනේ පදින්න පුළුවන්. මෙහි. නැත්තම් අපට අලුතෙන් නම්බර් ප්ලේට් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් අය කියන්නේ වාහනේ අලුත් පරණ එක හොයාගන්න බෑ මෙහි නම්බර් ප්ලේට් වලින්. දැන් ලංකාවේ නම් අලුත් නම්බර් අලුත් වාහනවල තියෙන්නේ. පරණ නම්බර් පරණ වාහනවල තියෙන්නේ. එතකොට වාහනේ මෙහෙ එහෙම නැහැ. මම වාහනේ ගන්න විකුණන මගේ තියෙන වාහනේ විකුණනවා නම් තියෙන නම්බර් ප්ලේට් එක මට තියාගන්න පුළුවන්. එතකොට මම ගන්න අලුත් වාහනේට ඒ නම්බර් ප්ලේට් එක හයි කරගන්න පුළුවන්. හරිද? එතකොට ගිහලා ඒ නම්බර් ප්ලේට් එක රෙජිස්ටර් කරන්න තියෙන්නේ. ඒක මගේ වාහනේ රෙජිස්ටර් වෙලානේ තියෙන නම්බර් ප්ලේට් එක. ඒතර අර වාහනේ නම්බර් අර වාහනේ විස්තර ටික අතෙන්ට දෙන්න විතරයි තියෙන්නේ. ඒ නම්බර් ඒකෙම අලුත් වාහන පරණ වාහන කියලා මේ නම්බර් එකෙන් හොයන්න බෑ. එතකොට අර පොඩි කවුන්ටර් ඇතුලේ තමයි නම්බර් ප්ලේට් තහරු ටික තියලා එතන ඉන්න මිනිස්සේ තරුණ කොල්ලෙක් හිටියේ මම ගියපු තැන මෙහා පැත්තේ ඉන්නවා ගෑනු ළමෙක්. ඒ ගෑනු ළමයා තමයි සිස්ටම් එකට ඔක්කොම ටික අපේ ගත්ත වාහනේ මගේ නමට ගත්ත වාහනයක්. ඒක මේ රෙජිස්ටර් කරේ මගේ නමට. අර අයියා කෙනෙක් ගත්තේ මම නෙවෙයි මගේ නමට තමයි රෙජිස්ටර් කරේ. එතකොට මේ මගේ පාස්පෝර්ට් එක අරගෙන මගේ විස්තර ටික ගෑනු ළමයා කම්පියුටර් එකේ ටික එන්ටර් කරලා ලියලා අර වාහනේ නම්බර් ප්ලේට් තහඩු ටික දැන් ලංකාවේ මාර ගේමක් නේ ඔකට තියෙන්නේ. ඒ වෙලේ එතනම මැෂින් එක තියෙනවා නිකන් අර ෆොටෝ කොපි මැෂින් එක වගේ. හරිද? අරකින් ගත්ත කම්පියුටර් සිස්ටම් එකට දැම්මට පස්සේ නම්බර් එක එනවා. ඔය E212 හරි M360 හරි එම නම්බර් එක මේ නම්බර් දෙහෙම නෙන්නේ ඉංග්‍රීසි අකුරුත් එක්ක. අන්න ඒ විදිහට යදාන නම්බරේ නම්බර් ප්ලේට් එක අකට දාලා මෙන් යකට දාටුව දැම්ම අනිත් පැත්තෙන් බැජ් එක වැදිලා රෂියන් බැජ් වැදිලා ඒ ටික වැදිලා නම්බර් ප්ලේට් එක උණුවෙන් එන්නේ අතට නම්බර් ප්ලේට් එක. එහෙම අතර නම්බර් ප්ලේට් එකයි එන ටිකයි ඕනනම් අර පොඩි බ්‍රැකට් එක තියෙන බ්‍රැකට් එකයි ඒ ටික ඔක්කොම එතන තියෙනවා. බ්‍රැකට් එක සල්ලි දීලා ගන්න ඕන වෙනම අර ටික අර මේ අපි ගෙවන ගාස්තු සාමාන්‍ය මේ සල්ලි 12000ක් විතර යන්නේ වැඩේට. ලංකාව නම් කීයක් කරනවද මම දන්නේ නැහැ. ඒ රෙජිස්ට්‍රේෂන් ටික ඒ ටික ඔක්කොම වැඩ සාමාන්‍යයෙන් 12000 කියන ලංකාවේ සල්ලි රුපියල් 45000ක් විතර යන්නේ. එතකොට ඊට පස්සේ ඒ ටික අරගෙන ගිහිල්ලා ආය යන්න එතන තියෙන පොලිසිය තව පොලිසිය ඔෆිස් එක. අන්න එතෙන්ට ගිහිල්ලා අපේ ෆෝන් නම්බර් එකයි වාහනේ පදින්න පුළුවන් මෙහෙ දෙන්නටයි එක වාහනේ. හරිද? අන්න එතෙන්ට ගිහිල්ලා අපි රෙජිස්ටර් කරනවා මේ වාහනේ ඊට පස්සේ පදින්න කවුද කියලා. අයිතිකාරයා මම නම් මමයි තව කෙනෙකුට පුළුවන් පදින්නේ වාහනේ. නැතුව මේ ලංකාවේ වගේ ඕන කෙනෙකුට ඕන කෙනෙක්ගේ වාහනයක් පදින්න මෙහෙ බෑ.
ඒක තමයි මේ තියෙන නීතිය. දෙන්නටයි පුළුවන්. ඒ රෙජිස්ටර් කරන වෙලාවේ ඒ වෙලාවේ අපි ඒක දෙන්න ඕනේ එතෙන්ට. මෙන්න මම අයිතිකාරයා මම පදිනවා මට අමතරව තව කෙනෙක් පදිනවා. එයාගේ විස්තර ටික එතෙන්ට දෙනවා අන්න අර පොලිසියට ගිහිල්ලා. එතකොට එතනින් ඒ විස්තර ටික දානවා. ඒ දෙන්නට විතරයි වාහනේතර පදින්න පුළුවන්. ඊට අමතරව කෙනෙක් වාහනේ පදිනවා නම් පැද්දොත් ඒතොර ඉන්ෂුරන්ස් ක්ලේම් කරන්න බෑ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. අර දෙන්න පැද්දොත් ඒ දෙන්නට තමයි ඉන්ෂුරන්ස් එකක් තියෙන. ඒ දෙන්නට තමයි ඉන්ෂුරන්ස් කරලා තියෙන වාහන ඉන්ෂුරන්ස් එක ඒ දෙන්න නමට තමයි තියෙන්නේ. එතකොට ඒ දෙන්න පැදලා ඇක්සිඩන්ට් එකක් වුණොත් ඉන්ෂුරන්ස් ක්ලේම් එක ගන්න පුළුවන්. අර වෙන කෙනෙක් පැදලා හම්බුනොත් ඒක මුකුත් ගන්න බෑ. නීතියෙම තහනම් වෙන කෙනෙකුට වාහනේ පදින්න බෑ. එච්චරයි කතන්දර. ඔන්න ඔක තමයි මේ දින සිස්ටම් එක. ඉතින් ලංකාවේ උටි කරන්න ගියොත් එහෙම කී දෙනෙකුට දෙන්නත් ඕන අනම්ම ඊට පස්සේ වැඩි කරගන්නත් බෑ ලේසි එක. නම්බර් ප්ලේට් කොල කෑල්ල ලියාගෙන ගහගෙන දුවන්න ඕන ටික කාලෙක ඊට පස්සේ නම්බර් ප්ලේට් එන්නේ ඊට පස්සේ අපි ගිහලා ඒවා ගන්න ඕන ලොකු කතන්දර ටිකක් නේ තියෙන්නේ. මේක පැය 3ක් 4ක් විතර ගිය වැඩ ටිකට අපිට. ඉතින්ට ගිහිල්ලා වැඩ ටික කරගන්න පැය 3ක් 4ක් වගේ තමයි ගියේ. ඉතින් අනිත් එක තමයි අර වගේ පොඩි කන්ටේනර් පෙට්ටියක් ඇත්තට මේක. කන්ටේනර් පෙට්ටිය ඇතුලේ දෙන්නයි ඉන්නේ. ජරාව කන්නර විදියක් නැහැ නේ. එතනම ගන්නවා එතනම දෙන මොනවා කරන්නේ ඉතින්. දැන් ලංකාවේ ඔෆිස් එකේම කී දෙනෙක් වැඩ කරනවද මන් දන්නේ නැහැ නේ. මේ මොකුත් නැහැ. දෙන්නයි ඉන්නේ ගෑල්ලාගේ සිස්ටම් එකට දානවා. ඉතින් සෙන්න ගින්නවා පොලිමේ. සාමාන්‍ය අපි ගියපු දවසේ හිටියා ඇවිල්ලා 25ක් 30ක් විතර. ඒ කියන්නේ අපි ගියපු තැන. ඒ වගේ තැන් ගොඩක් ඇති. ඒක මම දන්නේ නැහැ. අපි ගියපු තැන හිටියා සාමාන්‍යයෙන් 25 30ක් විතර අපි ගියපු ටයිම් එකේ. ඒ පැය 3-4 තව සිනගෙන. ඉතින් ඒ කට්ටිය පොලිමේ ඉඳලා වැඩේ කරන අපිත් සාමාන්‍යයෙන් පැයක් විතර හිටියා නම්බර් ප්ලේට් දෙක ගන්න. ඉතින් කිසිම කලබලයක් නැහැ. කෝපි මැෂින් එකක් තියෙනවා එතන. සල්ලි දීලා ඔන්න ඕන නිකන් දෙන්නේ නැහැ. ඇතුලේ කෝපි මැෂින් එක හයි කරලා තියෙනවා. ඉතින් කෝපි එකක් බීලා දුමත් දාලා ඉන්න තියෙන්නේ. කිසි කරදරයක් නැහැ. අදාළ වෙලාවම කතා කරනවා. ළම කියලා ගියාට පස්සේ අර වගේ print කරලා බඩු ටික අතර දෙනවා. පැය 3-4ක් අපි තේමු දවසක් කියලා ලංකාවේ දවසින්වත් කරන්න බෑනේ වැඩි. ඉතින් ඔන්නෝ තමයි හැදෙන්න ඕන දේවල්. බොරුවට 200ක් 300ක් ඔය ඔෆිස් වල දාගෙන වැඩි හරියට වෙන්නෙත් නෑනේ. ඒක තමයි Java අරමත් වෙනවා වැඩි හරියට වෙන්නෙත් නෑ. මේව කරනකොට බරු ටික හරි. සිස්ටම් දාලා තියෙන ඔක්කොම ආයේ ඉතින් මොන දේ වුණා ටක් ගාලා ගෙදරට හොයාගෙන යන තත්ත්වෙට වැඩේ කරලා තියෙන්නේ. ඇක්සිඩන්ට් වුණාද අරවා මේවද පලා ගියාද මොකුත් කතන්දර නෑ. අන්න ඒක තමයි වටින්නේ. ඒ වගේ සිස්ටම් එකක් ලංකාවෙත් ඉක්මනටම හැදේවා කියලා ප්‍රාර්ථනා කරමු. ජය වේවා.